ආයිබෝවන් ඔයාලා හැමෝටම අද පුංචි වීඩියෝ එකකින් මට කියලා දෙන්න වුණා ඔයාලට මේ SMD LED එකක් සහ SMD රෙසිස්ටර් වගේ දේවල් බෝඩ් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න ගලවගන්නේ කොහොමද නැවත පාස් ගන්නේ කොහොමද කියන එක ගැන පුංචි වීඩියෝ එකකින් කියලා දෙන්න වුණා. ඉතින් මේ අද මම කියලා දෙන දේ ඔයා අත්හදා බලන්න අනිවාර්යෙන් ඔයාටත් බැරි වෙන එකක් නෑ. ඒකට ඉතින් අපිට හොඳ සෝල්ඩින් අයන් එකකුත් තියෙන්න ඕන. ප්ලග්ස් ටිකක් අවශ්‍ය වෙනවා. මේක තමයි දැනට මම පාවිච්චි කරන සෝල්ඩින් අයන් එක. මෙතන සටහන් වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මොඩල් නම්බර් එකත් එක්ක වෝල්ටේජ් එක සර්ච් ගාන වොට් 90ක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ වොට් ගාන අපිට ගැටලුවක් නැහැ. අඩු වැඩි කරගන්න පුළුවන් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකේ මේ ආපු බිට් එකම තමයි මේ තියෙන්නේ. මේක මේ ආපු බිට් එක ඇත්තටම කියනවනම් හොඳයි. හැබැයි මේක තඹ නෙමෙයි. මේක යකඩ. පට්ටම හයියයි සුපිරියට වැඩ කරගන්න පුළුවන්. දිය වෙන්නේ මොකුත් නැහැ මේ යකඩ බිට් එක. ටිෂුව එකකින් හරි නැත්නම් ඔය බවුත් ක්ලීන් කරන පංච් කෑල්ලත් එම්මල අරගෙන ඒකෙන් හරි වැඩ කරන වෙලාවට අන්තර පිහදාලා තියාගත්තාම ඉතින් මේ කිසි ගැටලුවක් නැහැ. කළු වෙන්නේ අර මේ නෑ. හැබැයි මේක මේ තඹ නෙමෙයි යකඩ. සෙරමික් හැම තියෙනවා මෙන්න මේ වගේව. මේවා වැඩට හොඳයි. හරි ඉක්මනට මේ පිච්චෙනවා, ගෙවිල යනවා, කැඩෙනවා. මේක තඹ එන්නේ. මේක හයිය නැහැ. මේ වගේ ශක්තිමත් නැහැ. ඉතින් මේක මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ වගේ පුළුවන් නම් යකඩ හොඳ එකක් හොයාගන්න බලන්න. කිසිම කරදර නැතුව කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ බිට්. ඉතින් මේක જાතියක් නම් මම මොකුත් ගහලා නැහැ. මේ බවුත් එකට ආපු මේක තමයි මේ. මේ බවුත් එකේ පොඩි විශේෂත්වයක්ත් තියෙනවා. අපි වැඩ කරන්නේ නැති වෙලාවට ඔටෝ ඔෆ් වෙනවා. මම ඒක වට පෙන්නන්නම්. බවුත් එක ඔන් කරලා බවුත් එක ඔන් වුණාම මේ විදිහට ඩිස්ප්ලේ එක තියෙනවා. ලෝන් ප්‍රෙස් කරලා ඔන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක හීට් එක මේ විදිහට වැඩි වෙවි යනවා. පේනවා ඇති ඔයාලට අනිත් පැත්ත හරවන්න. උෂ්ණත්වය ඔය විදිහට මේ මම අන්තිමට 380 ගානක වගේ තමයි මම තියාගෙන වැඩ කරන්නේ. ඒ ගානට ගිහිල්ලා මේක රත් වෙලා ඉවරනාට පස්සේ නතර වෙනවා. 396ට වගේ තියෙන්නේ. දැන් ඔන්න බවුත් එක රත් වෙලා තියෙන්නේ. මේක මේ අබුඩාබි ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් තමයි මේ බවුත් එක ගත්තේ. මිල නම් මෙහි සල්ලි වලින් ඩිරාම් 125ක් වුණා. සාමාන්‍ය රුපියල් 10000ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින් බලද්දි. ඉතින් ඒ මුදල ලංකාවේ සල්ලි වලින් බලද්දි ලොකු මුදලක් වුණාට මෙහෙට නම් ඉතින් ඒක ලොකු මුදලක් නෙවෙයි. නමුත් මං හිතනවා සාමාන්‍ය බවුත් එකකට වඩා ගොඩක් හොඳ ඇති කියලා මේක. මේ මම ප්‍රථම වතාවට තමයි මේ යූස් කරන්නේ. මොකද හෑන්ඩ් ස්කිට්ද මොකද්ද කියලා නේද තියෙන්නේ. හෑන්ඩ් ස්කිට් කියලා නේද බවුත් එකේ නම තියෙන්නේ. ඉතින් බලන්න ඔයාටත් හොයාගන්න පුළුවන් වුණොත් මේ වගේ එකක් ඔන් ඔෆ් එක තියෙනවා. අඩු වැඩි කරන්න පුළුවන් මැනුවලි. අපි මේකේ සාමාන්‍ය අපි අපට ඇති කියලා හිතෙන උෂ්ණත්වය තියලා තිබ්බහම ඒක ඔටෝම මෙමරි වෙලා හිටිනවා. බවුත් එක ගහලා මේකෙන් ඔන් කරාට පස්සේ ඒ අදාළ අපි තියපු අන්තිමට තියපු ගානට ඇවිල්ලා මේක ඔටෝම නතර වෙනවා. ඔන්න ඉතින් දැන් බවුත් එක ඕෆ් වෙලා තියෙනවා. ඕෆ් වුණාම මෙන්න මේ විදිහට තමයි ඩිස්ප්ලේ එකත් නිවිලා මේ ඉරි කෑලි 3ක් වගේ තියෙනවා පේනවා ඇති මෙතන නේ. මේක බලමු මේ ඔන්න එක සද්දෙට නම් ඔන්න ඉන්නේ. ටච් එකක් දාලා බලමු. ඔන්න එනවා. සාමාන්‍යයෙන් බවුත් එක අපි මෙහෙම මේ අරගන්නකොට එම මේක ඔන්න එනවා. සමහරවිට මෙහෙම පොඩි ගැස්සීමක් වගේ තිබ්බමත් ඔන්න එනවා. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේක ගන්නකොට මෙහෙම වැදුනම හරි කොහොම මේක ඔන් වෙලා තියෙනවා අනන්තවත්. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මේක ස්ලීප් වෙනවම මොකුත් කරන්න නැතුව විනාඩි කිහිපයක් තිබුණාට පස්සේ බවුත් එක සම්පූර්ණයෙන්ම ඔෆ් වෙලා යනවා. මේක මේ කැමරාවට පේන්නේ නැතුණාට මේක අපිට ප්‍රීවි ඇසින් බලද්දි මේක පේනවා ලස්සනට. මේක මේ ඩිස්ප්ලේ එකේ තියෙන වැලියු එක හරි අවුලක් නෑ. මේ බවුත් එක ගැන කතා කරන්න නෙමෙයිනේ අද මම ඔයාලට මේ වීඩියෝ එක කරේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව බලමු මේ දේවල් කොහොමද කරගන්නේ කියලා. සෝල්ඩරින් ප්ලග්ස් ටිකක් මම මෙහෙම ටියුටර් එකට තුඩ දෙකට ගන්නවා. අරගෙන මෙන්න මේ LED බල්බ් එකේ දෙපැත්තේ මෙන්න මේ විදිහට යන්තම් ගා ගන්නවා. ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක තමයි ගලවන්න හදන්නේ. ඇත්තටම මේ අපිට මේ හොට් ගන් එකක් අවශ්‍ය නැහැ මේ බල්බ් ගලවන්න. ඕන නම් ඉතින් ඔයාලට හොට් ගන් එකකින් අයින් කරලා දාන්නත් පුළුවන්.
එතනදී සමහර වෙලාවට මේ බෝඩ් එකට මේජ් වෙන්න පුළුවන්, බල්බ් එකට මේජ් වෙන්න පුළුවන් ඕවර්හීට් වුණොත්. ඉතින් මේක ගලවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා තව. මේ ඔයාලට ප්ලග්ස් දාලා මේ දෙපැත්තට මේක මාරුවට තියලා ගලවන්නත් පුළුවන්. නැත්තම් මේ ඔයා ගාව තියෙන හොඳම සෝල්ඩරින් જાතියක් පාවිච්චි කරලා නැවත මේ දෙපැත්තට මෙහෙම ටිකක් තියාගන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මෙහෙම ටියුසර් එක බල්බ් එක අල්ලගන්න. මෙහෙම තියන්න මාරුවට. දෙපාරක් විතර තියෙනකොට බල්බ් එක ගැලවෙනවා. මේ විදිහට. බල්බ් එකට හානියක් වෙන්නේ නැහැ. ලස්සනට ගැලවිලා යනවා. ඊට පස්සේ මෙන්න මෙතන සුද්ධ කරගන්න ඕන. ඒකට ඔයාලට පුළුවන් සෝල්ඩර් වීක් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ සෝල්ඩර් වීක්. මේක පුළුවන් නම් මේකත් ප්ලග්ස් එකේ තරවල ගන්න. එතකොට මේකේ ටිකක් වැඩිපුර ඉක්මනට මේ ඊයන් ටික ඇද ගන්නවා මේකට. මෙහෙම තියලා ඔයාලට පුළුවන්. මේක නම් මේ හොඳ සෝල්ඩර් වීක් එකක් නෙමෙයි. ඔයාලා ගන්නවා නම් ගුඩ් කියන බෑන්ඩ් එකේ සෝල්ඩර් වීක් එක ගන්න. මේක නම් මේ එච්චර හොඳ නැහැ. ගුඩ් කියන බෑන්ඩ් එකේ සෝල්ඩර් වීක් එක නම් සුපිරිම තමයි, කියන්න දෙයක් නැහැ. මේ විදිහට අයින් කරගන්න පුළුවන්. මම කොකටත් තව ටිකක් ලං කරලා ඔයාලට පෙන්නන්නම් පාස්සනකොට කොහොමද පාස්ස ගන්න කියලා. හරි. ඔයාලට පේන ඇති මේ දැන් බල්බ් එක ගලවගත්ත තැන. ඔයාලට හුරු පැත්තකින් ඊයම් මෙහෙම පොඩ්ඩක් එක පැත්තකට විතරක් තියාගන්න. මෙහෙම යන්තම් තියාගන්න. අර පේන ඇති. යන්තම් තියලා තියෙන්නේ. ඊට පස්සේ මේ ෆ්ලැට් පැත්ත තියෙනවනේ. මේ ෆ්ලැට් පැත්තෙන් හරි මැදින් තියලා මෙහෙම අල්ලගෙන මේක වද්ද ගන්න මේකට හරියටම. ඒක ගාවට ගෙනියන්න. එහෙනම් මේක රත් කරලා මෙහෙම තල්ලු කරන්න පොඩ්ඩක් ඉස්සරහට. ඔයාලට පේන ඇති එතකොට මේ බල්බ් එක ඇද නැතුව බෝඩ් එකට හේත් වෙලාම තියෙනවා. දෙපැත්ත සම කරලා තියලා දැන් තියෙනවට ඉතින් මේ පැත්තෙන් ඊයන් ටිකක් තියාගන්න. මේ පැත්තෙන් ඊයන් පොඩ්ඩක් තියාගත්තාම මහ ලොකුවට තියන්නේ නැහැ. ඉතින් හොට් ගන් එකක් අවශ්‍ය නැහැ. මේ විදිහට හුරු කරගන්න. එතකොට මේ රෙසිස්ටර් වගේ දේවලුත් එහෙමයි. ඔයාලට පුළුවන් මේක පැත්තකින් ඊයන් තියලා අර වගේම පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා ඒ ලෙවල් වුණාට පස්සේ අනිත් පැත්තට ඊයන් තියාගන්න. එතකොට මේ හරියට බෝඩ් එකට කෙලින් කිසිම කරදරයක් නැතුව ලස්සනට පාස් ගන්න පුළුවන්. ඔන්න නැවතත් බලා ගන්න. එක පැත්තක තමයි ඊයන් තියෙන්නේ. එක පැත්තක ලෙවල් කරලා තියෙන්නේ. මෙහෙම තිබ්බා. හරි මැදින් තියාගත්තා. මේකට තල්ලු කරා. මේක රච් කරා පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් ඊයන් තිබ්බා. තව චුට්ටක් ඉස්සරහට ගන්න ඕන. අන්න හරි. ඒතර බල්බ් එක මේ බෝඩ් එකට හරි කෙලින් වදිනවා අර කම්පැනි විදියටම. මම මේ පරණ බල්බ් එක තමයි නැවත ඔයාලට පාස්සලා පෙන්නුවේ. ඉතින් ওই විදිහට තමයි පාස්ස ගන්න තියෙන්නේ. මේ මම රෙසිස්ටර් එකකුත් මම ඔයාලට පෙන්නන්නම් පාස්සන විදිය. රෙසිස්ටර් එකත් මම මේ ඒ විදිහටම ඊයන් තියලා දෙපැත්තෙන්. නැත්නම් ඔයාලට ප්ලග්ස් තියලා ගලවන්න පුළුවන් මේක. මේ විදිහට අල්ලගෙන මේ දෙපැත්තට දෙපාරක් රත් කරනකොට ගන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ ප්ලග්ස් ටිකක් දාලා මේ ඔයාලට පුළුවන් මේ පරණ ඊයන් ටික අයින් කරගන්න. හොඳට ලෙවල් කරගන්න. ඊට පස්සේ ඔයාලට අත හුරු පැත්තෙන් ඊයන් පොඩ්ඩියට තියාගන්න ලාවට. දැන් මේ ගලවපු රෙසිස්ටර් එකම තමයි මම පාසන්නේ. එතනින් තිබ්බා. තල්ලු කරා. ලෙවල් එකටම බෝඩ් එකේ හිටිනවා. පොඩ්ඩක්වත් මේ එහාම හැෙන්නේ නැතුව කම්පැනි විදිහටම තියාගන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සරලව ඔය වගේ වැඩ කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද මේ කරපු පුංචි වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ තවත් මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේම අලුත් වීඩියෝක් අරගෙන ඉක්මනටම එන්නම්.